Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකේ මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ වෙසක් සතිය කොහොමද ගෙවුනේ කියලා. ඉතින් බලමුකෝ මේ වෙසක් සතිය කොහොමද ගෙවුනේ කියලා. ඔනේ ඉතින් වෙසක් සතියෙම ඉතින් අපිට ඉන්න උනේ යුනිවර්සිටි එකේ. අපිට ගෙදර යන්න උනේ නැහැ. ගෙදර ගිහිල්ලා අපි කලින් ආවා. ෆන්ක්ෂන් දෙකක් අපි ඕගනයිස් කරලා තිබ්බා අපේ බැච් එකෙන්. ඒක නිසා ඉතින් ගෙදර ගිහිල්ලා ඉක්මනටම හොස්ටල් එකට ආවා. ඉස්සෙල්ලම ඉතින් ඔයාලට දැක්කේ අපි ඉන්විටේෂන් හදපු එක. ඉස්සෙල්ලම ඉතින් අපේ ෆන්ක්ෂන් එකට ඉන්විටේෂන් එකක් හදන්න ඕනේ නේ. හදපු ඉන්විටේෂන් එක තමයි ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ. ඊට පස්සේ අපි මේ කරන්නේ අපි ෆන්ක්ෂන් එක දවසට හදන තොරණ තියෙනවනේ. ඒකට අවන්නේ අපුරු තමයි අපි මේ ඔක්කොමලත් එක්ක එකතු වෙලා කපන්නේ. ඊට පස්සේ අපි ආවේ අපේ ෆැකල්ටි තියෙන පන්සල කියන අපේ පුතුමැදුර ගාව සුද්ධ කරන්න. එතන ලස්සනට අතු ගාලා පුතුමැදුර හොදලා මකුළු දැල් කඩලා ඒ අස්පස් කරන වැඩ ටික අපි මේ හදන්නේ අපි හදපු කූඩු එල්ලන්න යන මේ කූඩු ඔක්කොම හැදුවේ අපේ පිරිමි ළමයි එකතු වෙලා. අපි කරේ කොලාල වෙලා රැලි දාලා ඒ ඉතුරු වැඩ ටික කරපු එක. අනිත් හැමදේම ඉතින් පිරිමි ළමයි තමයි කරේ. ඒ විතරක් නෙමෙයි ඉතින් මේ ෆන්ක්ෂන් එකේ කරන හැම වැඩකටම ගොඩාරියක් වැඩ ඉතින් පිරිමි ළමයි තමයි කරේ. ඉතින් අපි කරේ යාලට උදව් කරපු එක. එයාලා තමයි ගොඩක් මහන්සි වෙලා නිදි මරාගෙන මේ හැම වැඩක්ම කරේ. ඔන්න ඉතින් මේ දවසේ තමයි අපේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ අද ධර්ම දේශනාවක් තියෙනවා. අද හවස තමයි ඒක තියෙන්නේ. ඒ වුණාට ඉතින් උදේ ලෙක්චර්ස් තියෙනවනේ. මේ ලෙක්චර්ස් යන්න තමයි අපි ලීස්ති වෙන්නේ. පේනවනේ ඉතින් කට්ටියගේ තියෙන ලැජ්ජාව. එයාලා වීඩියෝ එකට අහු වෙනවා කියලා කට්ටිය එන්නේ දුවනවා. පුදුම ලැජ්ජාවක් තමයි ඉතින් කට්ටියගේ තියෙන්නේ. කොළඹට නම් මාරම සුවඳයි. එකෙන් එන්නේ අර චූටි බබාලා ගාගෙන සුවඳ තියෙනන්නේ වගේ ෂෝක් සුවඳක් කියන්නේ. හරිම ආසයි මම ඒකට. ඒකනේ චුට්ටක් ගාගෙන තමයි මේ යන්නේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලා කොණ්ඩේ පිරලා හෙයර් ස්ටයිල් එකක් දාගත්තා ආසාවට. ඉතින් ඇත්තට මේක කැතයි. මොකද නාලා හිටු බින්ද නිකන් චප්ප වෙලා වගේ එක කැතයි. ඊට පස්සේ ඉතින් ආයි යාළුවෙක්ගෙන් අහලා ආයි කොණ්ඩ කටු ටික කරලා ආයි ඉතින් ඔන්න නිකන් කොණ්ඩේ දාගෙන යනවා කියලා හිතුවා. ඔන්න අපි ෆැකල්ටියට ආවා. ඉතින් අපේ ෆැකල්ටිය මම ඉතින් ඔයාලට දවසක පෙන්නන්නම්කෝ අපේ ෆැකල්ටිය.
ඇත්තටම මට මේක ඇතුලේ ටියුස් ගන්න මාරම ලැජ්ජයි. කවුරු හරි ඉස්සරහින් එනවා නම් වීඩියෝ එක ආයි පල්ලෙහාට කරගන්නවා. මාරම ලැජ්ජයි කවුරු හරි බලන් ඉන්නකොට වීඩියෝ කරන්න. ඔන්න ඉතින් අපි දැන්නත් එක්ක මේ දුවන්නේ ලැබ් රිපෝට් එකක් සබ්මිට් කරන්න ES ඩිපාර්ට්මන්ට් එකට. මේ දුවන්නේ ඒකට. ඔන්න බලන්නකෝ මම පෙන්නන්නම් අපේ ES ඩිපාර්ට්මන්ට් එක. ඔයාලා බලන්න මෙතන දැන් ඉතින් මොකද්ද මේ ES ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ කියලා. ES කියන්නේ Earth Science. ඒක ඉතින් උගන්වන්නේ පොළොව පරිසරය ගැන දේවල් තමයි. ඒක තමයි අපි ES කියලා කියන්නේ. උදේත් අපිට ලෙක්චර් එකක් තිබ්බා. දැන් මේ දවල් කෑම කාලා ඊට පස්සේ බයොලොජි ලෙක්චර් එකක් තිබ්බා. දැන් අපි ඉතින් මේ බයොලොජි ලෙක්චර් එකේ ඉන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ අපේ පන්සල. මෙතන තමයි ඉතින් අද රැට ධර්මදේශනාව තියෙන්නේ. මේ තමයි ඉතින් අපේ පන්සල. මේ තමයි අපේ ෆැකල්ටියේ තියෙන කෝවිල. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන අපේ ෆැකල්ටියේ තියෙන පල්ලිය. ඔන්න ඉතින් හවස ලෙක්චර්ස් ඉවර වෙලා අපි හොස්ටල් එකට ගිහිල්ලා වොෂ් දාගෙන දැන් මේ එන ගමන් ඉන්නේ. බලන්න පිටින් මේ ලස්සන තොරණත් හැදුවේ අපේ බැච් එකේ පිරිමි ළමයි ටික තමයි එකතු වෙලා. මේ මතකනේ මේ කෝඩු ටික මේවා තාම ලයිට් දාලා නැහැ. තව ටිකක් රැවුණා තමයි ලයිට් දාන්නේ. හැබැයි උඩට කෙන ලයිට් දාලා තියෙන්නේ. මේ ටිකේ තාම දාලා නැහැ. මම ඉතින් රැට පෙන්නන්නම්කෝ මේ ටිකේ ලස්සන. ඔන්න ඉතින් දැන් ලයිට් දාලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් මේ කූඩු ටික රැට කොච්චර ලස්සනට පේනවද කියලා. ඇත්තටම වෙසක් කූඩු ටික නම් මාරම ලස්සනට තිබ්බා. නිකන් වෙසක් කලාපයකට ගියා වගේ තිබ්බා. ඉතින් මෙතන තමයි ධර්මදේශනාව අපි තියන්නේ. තව චුට්ටකින් ඉතින් ධර්මදේශනාව පටන් ගන්නවා. හැබැයි ඉතින් ඒකේ වීඩියෝස් නම් මම ගත්තේ නැහැ. ඔන්න ඉතින් මේ ඊළඟ දවසේ තිබ්බේ භක්ති ගීත වැඩසටහනක්. මේ දවස ඔන්න ඔහොම තමයි ඉතින් මේ වෙසක් සතියේම අපේ ෆැකල්ටියේ ගියුනේ. ඉතින් අද ව්ලොග් එක එච්චරයි. එහෙනම් ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්නම්. හැමෝම මගේ channel එකට subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. bye bye.